සුබදායි දවසක් වෙන්න ඕනි මගේ YouTube යාළුවෝ හැම කෙනෙක්ටම. ඉතින් ඔන්න කාලෙකට පස්සේ අලුතින් බ්ලොග් එකක් අරගෙන ආවා. ඔයාලට thumbnail එකේ විදියට අද ඔන්න ඉන්ඩෝර් ප්ලාන්ට් පෙන්වන්න තමයි මම මේ බ්ලොග් එක අරගෙන ආවේ. ඉතින් මට හිතුණා ඔයාලා බෝගන්විලා වගේම මල් පිපුණු ගස්වලටත් ගොඩක් ආස නිසා මුලින්ම එයාලව පෙන්නලින්න ඕන කියලා. ඉතින් මාර්ම සතුටුයි මං ඔයාලත් එක්කම තමයි මෙයාලව හිටෙව්වේ. අද වෙනකොට එයාලගේ මාරම ලස්සනට මල් හැදිලා තියෙනවා. ඉතින් මේ වැස්ස දවසක මම උඩට වෙලා ටිකක් බලාගෙන ඉන්නවා. ගොඩක් ආසයි මේවට වතුර වැටෙන හැටි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි හැම බෝගන්විලා ගහකම මගේ මල් හැදිලා තියෙන්නේ. ජීවිතේ ලස්සන ආසම කරන කාලයක් තමයි මේ පැලගුවන් එන කාලේ. ඉතින් මං මාරම ආසයි මේ විදියට වතුර අස්සෙන් චූටි චූටි කොළ පාට පැලගොයම උඩට ඉස්සිලා තියෙන හැටි බලන්න. ඉතින් ඔන්න මේ දවස්වල මාරම ලස්සනට මුළු යායම කොළ පාටට තියෙනවා. අද මම ඔයාලට ගොඩාක්ම පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්ඩෝර් ප්ලාන්ට්. ඉතින් මේ මම මුලින්ම පෙන්වන්නේ මෙයාව. ඉතින් මෙයා හැම ගෙදරකම ඉන්නවා, නැති ගෙදරක් නැහැ. මේකෙත් ගොඩාක් පාට තියෙනවා. ඉතින් විවිධ හැඩයන් එක්ක. ඉතින් මගේ ළඟත් ඒන් කිහිපයක්ම තියෙනවා. ඉතින් ওই විදියට මම චූටි චූටි අතු වගේ තමයි, ඒ කියන්නේ සාමාන්‍යයෙන් පොඩි පැල හිටෙව්වේ. ඉතින් ඔන්න එයා දැන් ලස්සනට දිගට හැදිලා තියෙනවා. ඉතින් මම උඩ තට්ටුවේ තමයි මේ විදියට තියලා තියෙන්නේ. එතන තිබ්බ පාළු ගතිය සම්පූර්ණයෙන්ම ගියා මෙයාලව මෙතනින් තිව්වට පස්සේ. ඉතින් ඔය පේන විදිය. ඉතින් මට ඕනේ මෙතන ගොන්නක් විදියට හදාගන්න. අපි ඉස්සරහට බලමු. ඔන්න ඊට පස්සේ ඔයාලා කවුරුත් අඳුනනවා මෙයාව. ඉතින් ගොඩක් ලස්සනයි. මම චූටි පැල තමයි ගෙනාවේ. රුපියල් 180කට පැල දෙකක් ගෙනාවා. ඉතින් මට හිතුණා තව ටිකක් ගෙනාවා නම් හොඳයි කියලා. මොකද මෙයාලා ඉක්මනටම වර්ධනය වෙනවා. ඉතින් දැන් මේ පේනවනේ අපි ගෙදර ගෙනල්ලා මේ විදියට තමයි ලනු මේ වගේ බට මේකක් හදලා තියලා තියෙන්නේ. ඉතින් මෙයා තව උස්ස යනවා. ඉතින් අපි ඉස්සරහට මේකට මොකක් හරි කරන්න ඕනේ යාට දිගට යන්න. ඉතින් ওই විදියට ගෙට ඇතුළු වෙන තැන තමයි මම මේ ඉන්ඩෝර් ප්ලාන්ට් දෙක තියලා තියෙන්නේ. අවුවයි වැස්සයි හොඳටම ලැබෙන නිසා මේ දවස්වල මගේ ගාඩන් එකේ නම් මල් වලින් කිසිම අඩුවක් නැහැ. සීනියස්, දිය කූඩලු, කූඩලු මල්, එතකොට අටපෙතිය ඒ හැමදේම ඔන්න ගාඩන් එකේ තියෙනවා ලස්සනට මේ විදිහට පිපිලා. ගොඩක් අය කියනවා මේ ඕකිඩ් වල මල් එන්නේ නැහැ කියලා. ඒ වුණාට මෙන්න මේ දම් පාට ඕකිඩ් වල හැමදාම මල් තියෙනවා. ඉතින් ගොඩක්ම ලස්සනයි. දැන් තව මල් කිනිත්තකුත් දාලා ඒ දෙකේම මල් තියෙනවා. ඉතින් මං හිතන්නේ මේ ටිකේම වැස්ස නිසා සාමාන්‍යයෙන් ඕකිඩ් වලට සීතලත් ඕනේ. ඉතින් එයා ලස්සනට හැදිලා තියෙනවා මේ විදියට. ඊට පස්සේ අපේ විංක පැල ටික. ඉතින් මම මේ ඉන්ඩෝර් ප්ලාන්ට් පෙන්නන අතරේ ඔයාලට මේවත් පෙන්වන්න. ඉතින් ඔයාලා ආසයි මේවත් බලන්න. ඉතින් ඔන්න ඔය විදියට මගේ කිචන් එකේ මෙන්න මේ ඉන්ඩෝර් ප්ලාන්ට් දෙක මම තියලා තියෙනවා. ඉතින් මාරම ලස්සනයි. මේක උඩ තට්ටුවේ තිබ්බේ මම ඉතින් ඊට පස්සේ ටිකක් පැල උස වුණාට පස්සේ මගේ කිචන් එකට ගෙනාවා. මං සින්ක් එක දෙපැත්තෙන් තමයි මේක තියලා තියෙන්නේ. ඉතින් ඒක තිව්වට පස්සේ මට හිතුණා කිචන් එකට අමුතුම ලුක් එකක් ආවා කියලා. ඉතින් සාමාන්‍යයෙන් අපි ඉන්නේ ගොඩාක් වෙලාවට ගෘහණියක් විදියට කිචන් එකේ උදේ හවස රෑ. ඉතින් ඒ වෙලාවට මේ විදියට ඒක ලස්සනට තියෙනකොට ආසයි. ඔන්න ඊට පස්සේ තියෙනවා පේස් ලිලි.
මෙයාලත් කාලයක්ම ගේ ඇතුලේ තිබිලා මම ලොකු පෝච්චි දෙකක් ගෙනල්ලා තමයි ඔන්න මෙයාලව හිටුවේ. මෙයාලා ගොඩාක් අවුවට තියන්න එපා. මම ඉස්සරහා වැරන්ඩා එකේ තමයි මෙන්න මේ විදියට තියලා තියෙන්නේ. ඉතින් ඔන්න අපිට ඉස්සරහට බලා ගන්න පුළුවන් මෙයාලගේ ලස්සනට පඳුරු දාලා මල් හැදෙන හැටි. ගොඩක් අයගේ ගෙවල් වල මම මෙයාවත් දැකලා තියෙනවා. මෙයාත් මාරම ලස්සන ඉන්ඩෝර් ප්ලාන්ට් එකක්. ඉතින් මේකේ පත්‍රය ගොඩාක් ලස්සනයි රවුන්ඩ් රවුන්ඩ් තියෙනවා හැමතැනම සිදුරු. ඉතින් ඒකත් ගොඩක් වැලක් විදියට යනවා. සාමාන්‍යයෙන් මේකේ ලොකු පෝච්චියක හිටෙව්වොත් ලොකුවටම හැදෙනවා. ඉතින් ඔන්න මේක තියෙන්නේ තව වෙනස් වර්ගයක්. මේකේ මම මුලින්ම ගන්න වෙලාවේ හිතුවේ මේකේ සමහර විට මේ කොළයක් කැඩිලා ඇති කියලා. ඉතින් පස්සේ තමයි දැක්කේ මේ විදිහට ඒක හරි අමුතුයි. මෙන්න මේ වගේ පත්‍රයේ අගිස්සෙන් තමයි දෙකක් නිකන් අර තැන් දෙකක් කැඩිලා වගේ තියෙන. ඉතින් ඒකත් ලස්සනයි. ඔන්න ඊට පස්සේ මගේ තිය කෝඩළු තියෙනවා. ඉතින් මං සමහර වෙලාවට මලින් පිරීලා තියෙන දිය කෝඩළු පෝච්චි සාමාන්‍යයෙන් ගේ ඇතුලේ තියලා තියෙනවා. ඉතින් ඔන්න මෙයාව නම් පෙන්නන්නම ඕනේ. මෙයා මුලින්ම තමයි ඔන්න අපේ ගෙදර ලස්සනට පිපුණේ. මේක මං ගෙනාවේ අපේ අම්මලාගේ ගෙදරින්. ඉතින් මේව ගොඩාක් සාමාන්‍යයෙන් තියෙනවා හැදෙනවා. ඉතින් ඒ වුණාට මෙහි තිබ්බේ නැති නිසා මම ගෙනල්ලා ඒක මේ විදියට පෝච්චියක හිටෙව්වා. මම දැක්ක තවත් කිහිපයක මේ විදියට මල් පොහට්ටු ඇවිල්ලා තියෙනවා. සමහර විට හෙට වෙනකොට මේක පිපිලා තියේවි. ඉතින් ඒක වෙසක් කූඩුවක් වගේ ඇත්තටම හරිම ලස්සනයි. ඊට පස්සේ ඔන්න තියෙනවා මගේ පොකුරු දිය කුඩුළු එක. මේකත් ඔයාලා ගොඩාක් දැකලා තියෙනවා. ඉතින් ඒක ලස්සනට හැදිලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේක අවුරුදු 3කටත් වඩා පරණයි මෙයාව. ඉතින් ඇත්තටම කියන්න ඕනේ මේක මුල්ම මගේ ඉන්ඩෝර් ප්ලාන්ට් එක. මම මෙහාට ආවට පස්සේ තමයි අපි දෙන්න හිටෙව්වේ. මේක මුල්ම මගේ ඉන්ඩෝර් ප්ලාන්ට් එක. ඉතින් එයා ගොඩාක් ලොකුවට හැදිලා තියෙනවා. මේක නුග විශේෂයක් කියලා තමයි මල් පැලතවාණියයි කිව්වේ. මේකත් නුග විශේෂයක්. කිරිනුග කියලාත් කියනවා මේකට. මම දන්න තරමට. ඉතින් මේකත් මේ විදියට හදලා තියෙන්නේ පොඩියට ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් විදියට හදන්න. දැන් නම් චුට්ටක් මම අවුවෙන් මේක තියලා තියෙන්නේ. ඉතින් මෙයාව ගොඩක් ආසයි. මෙයාගෙත් ලස්සන කලර්ස් තියෙනවා. මේකත් මම ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් විදියට තමයි ගන්නෙ. ඉතින් කිසිම අපහසුාවක් නැහැ. ගොඩාක් ලස්සනට හැදෙනවා. මෙයත් සාමාන්‍යයෙන් තෙත සහිත තැනක තමයි තියන්න ඕනේ. ඉතින් මේ දවස්වල මං චුට්ටක් මෙයාව අවුවෙන් තමයි තියලා තියෙන්නේ. මොකද ඉන්ඩෝර් ප්ලාන්ට් වලට හිරු එළිය අත්‍යවශ්‍යමයි සමහර ඒවට. ඉතින් නැත්තම් සාමාන්‍යයෙන් ගස් කහපාට වගේ වෙනවා. ඉතින් සතියකට පාරක් මම යාළව අවුවට දානවා. ඉතින් ඔන්න ඔයාලට මෙයාව මතක ඇති. මේකේ නම නම් මම දන්නේ නැහැ. ඉතින් ලස්සන කෙසෙල් ගහක් වගේ මෙයා. ඔයාලට මෙයාව මතක ඇති. මං ගේ ඇතුලෙන් තමයි තියලා තිබ්බේ. ඉතින් ටික දවසකට මම මෙයාව එළියෙන් තියුවා. ඔන්න බලන්න ඒකේ ලස්සන මොටි දෙකක් දාලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙයා ඉතින් ඇත්තටම පොකුරු අටපෙතියා. මං මේක කලින් හිතුවේ පොකුරු එකක් නෙමෙයි කියලා. ඒ වුණාට මේකේ දෙවනි මල පිපුණාට පස්සේ මට හිතුණා මේක පොකුරු එකක් වෙන්න ඇති කියලා. ඉතින් ওই මේ දවස්වල රෝස නම් ගොඩාක් තියෙනවා අපේ ගෙදර. මොකද අවුව වැස්ස දෙකම හොඳට මේ දවස්වල තියෙන නිසා ගොඩක්ම හැම ගහකම මල් තියෙනවා. මම අදත් දැක්කා ගොඩාක් පොහොට්ටු ඇවිල්ලා. ඉතින් ගොඩක් අය කියනවා රෝස පිපෙන්නේ ගෙනල්ලා දෙපාරක් තුන් පාරක් වගේ තමයි හැදෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා ඇති හැමදාම මගේ බ්ලොග් එකේ අනිවාර්යෙන්ම එක රෝස මලක් හරි මම ඔයාලට පෙන්නනවා. මොකද මං හිතනවා සමහර විට අවුව වැස්ස දෙකම තියෙන නිසා මේ විදිහට හැදෙනවා ඇති කියලා. ඉතින් රෝස වලට ගොඩාක්ම අවුවත් ඕනේ. ඔන්න සීනියසුත් මේ දවස්වල ගොඩාක්ම හැදිලා තියෙනවා හැම ගහකම. ඉතින් මම පොපි ටික මෙන්න මේ පැත්තට තියුවා කුඹුරු ආයත් එක්ක පේන්න. මෙන්න මේ සුදු මල්ටත් මම ගොඩාක් ආසයි.
මේ විදියට කවර දෑවට පස්සේ අඹ ගෙඩි මාරම ලස්සනට තියෙනවා. පළතුරු මැස්සගෙන් වෙන හානිය මෙයාලට නැහැ. ඉතින් මේ කරත කොළඹ අපිට ඉස්සරහට ඉතින් ඔන්න රස අඹ ගන්න පුළුවන්. හරිම ලස්සනයි එයාලා. මොකද කවර දාපු නිසා ගොඩක් ලස්සනට හැදිලා තියෙනවා. කාලයක් මෙයාව මම ගේ ඇතුලෙන් තියලා තිබ්බා. ඉතින් මේකත් ගොඩක් ලස්සනයි. ගේ ඇතුලේ කියලා විශේෂයක් නැහැ. එළියෙත් දෙකේම මෙයාව හැදෙනවා. ඉතින් මෙයාලත් හදන්න ගොඩාක්ම පහසුයි. හරිම ලස්සන වැලක්. ඉතින් එයාලව ඔන්න දැන් මම මෙතනින් තමයි තියලා තියෙන්නේ. මේ දවස්වල ගේ ඇතුලේ මේවා තියාගන්නේ නැහැ. ටිකක් අවුවටත් එක්ක මෙයාව එළියෙන් තමයි තියලා තියෙන්නේ. ඉතින් හැමදාම වගේ කිසිම අඩුවක් නැතුව ඔන්න පළදාව දෙන මගේ පුංචි කරිවිල වැල තමයි තියෙන්නේ. ඉතින් එයා මේ දවස්වල අපිට ගොඩක්ම පළදාව දෙනවා. ගොඩාක් මල් පිපිලා තියෙනවා. මං හිතන්නේ වැස්සෙන් පස්සේ තමයි ගොඩක්ම මෙයාලා පළ හැදිලා තියෙන්නේ මලුත් එක්කම. මම මෙයාවත් ලස්සන ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් විදියට තමයි අරගෙන තිබ්බේ. ඉතින් ඔන්න මෙයාවත් මේ දවස්වල එළියෙන් තමයි තියලා තියෙන්නේ. ඉතින් ඔය විදියට මේකේ කොළ ටිකක් කහ පාට වුණා. ඊට පස්සේ තමයි මම එළියට දැවේ. ඉතින් එයා ලස්සනට ආයෙමත් ලස්සන කොළ පාටක් එක්ක තියෙනවා. ඉතින් මේකත් ලොකු පෝච්චියක හිටවන්න තමයි මම හිතාගෙන ඉන්නේ. මේකේ කොළේට මං මාරම ආසයි. අගිස්සෙන් ටිකක් නැවිලා වගේ තියෙන්නේ. ඉතින් මේ මුකුත් රෝගයක් නෙමෙයි. මේ කොළේ විදිය, ඒකේ හැඩය. ඉතින් ඒකත් මාරම ලස්සනයි. ඔන්න මේ දවස්වල යත් ටිකක් මම එළියෙන් තමයි තියලා තියෙන්නේ. ඊට පස්සේ ඔන්න මෙයාව ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් විදියට මම සාලේ තමයි තියලා තියෙන්නේ. ඉතින් එයත් ගොඩක් ලස්සනයි. කිසිම කරදරයක් නැහැ. ලස්සනට හැදෙනවා. මට ඒකේ කොළ පාට රාස නිසා මම එයාවත් සාලෙන් තියලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ ලස්සන පෙටෝනියා මේක නිකන් හිටි ගමන් කළු පාටකුත් වගේ වෙනවා. එයා ගොඩක් ලස්සනයි. ඉතින් මෙන්න මේකේ මං කවදාවත් මෙයාගේ මල් දැකලා නැහැ. ඔන්න මේ පාර මෙයාගේ ලස්සන චූටි දම්පාට මලක් හැදිලා තියෙනවා. මටත් පුදුමයි. ඉතින් හස්බන්ඩ් තමයි මුලින්ම පෙන්නුවේ. සාමාන්‍ය මේක මල පේන්නෙත් නැහැ. නිකන් හැංගිලා වගේ තියෙන්නේ. ඔය බලන්න ලස්සන චූටි දම්පාට මලක් හැදිලා තියෙනවා. ඉතින් මේ ගහත් දැන් ගොඩක් වැලක් වගේ මාරම ලොකුවට හැදිලා. ඉතින් ඔන්න මගේ ඇඹුල් peer ගහ. ඉතින් මෙයාව දැන් ටික ටික ලොකු වෙනවා. ගොඩක් ආසයි. ඉතින් මේක තව ලොකු වෙන්න ඕනද දන්නේ නැහැ. පළදාව ගන්න. ඉතින් අපි ඉස්සරහට බලමු. එයත් ලස්සනට මෙතන හැදිලා තියෙනවා. ඉතින් අඹ පැලෙත් එක්ක අඹ ගහ ගලවන්නත් හිතෙන්නේ නැහැ. ඉතින් අපි ඉස්සරහට බලමු මේක මොනවා හරි කරන්න. ඔන්න ඊට පස්සේ මෙන්න මෙතන උඩට මේ වගේ පඩිපෙළ නගින තැන තමයි මම මේ ඉන්ඩෝර් ප්ලාන්ට් තුන තියලා තියෙන්නේ උසේ පිළිවෙලට. ඉතින් එතන පොඩි හිස් බවක් තිබ්බ නිසා මට හිතුණා මෙයාලව මෙතනින් තියන්න ඕනේ කියලා. ඉතින් ඔන්න ඒ විදියට මට හිතුණා 아무තු ලස්සනක් තියෙනවා කියලා. ඊට පස්සේ ඒක නිසා මම එයාලව එතනින් තියුවා. ඔන්න මේ වෙලාවේ ආයෙම වැස්ස පටන් අරන් මේ වෙලාවේ මට හිතෙන විදියට සාමාන්‍යයෙන් 3ට විතර ඇති. ඉතින් මම චුට්ටක් මේ විදියට වැස්ස දිහා බලාගෙනත් හිටියා. ඉතින් මේ දවස්වල පෙටෝනියාගේ දම් පාටත් මාරම ලස්සනයි. ඔය විදියට හැදිලා තියෙනවා. ඔන්න බලන්න ශනිකේම වෙනස් වෙනවා. ඉක්මනට වැස්ස එනවා. ඉතින් වැස්ස දිහා බලන් ඉන්න එකත් ඒක 아무තුම මනසට 아무තු තෙරපි එකක් වගේ. ඉතින් ඔය තියෙන්නේ මගේ ඔයාලට මතක ඇති මම ඔයාලත් එක්කම
මාළු මිරිස් කැඩුවා. ඉතින් අපේ ඔන්න මාළු මිරිස් පළදාව තමයි තියෙන්නේ. ඉතින් අපි ගෙදරම හදලා ගෙදර මේ විදිහට හදනකොට ඒක මාරම සතුටුයි. මෙතන දවස් දෙකක බ්ලොග් එකක් තමයි තියෙන්නේ. දවස් දෙකක එකතුවක වීඩියෝ ටිකක් එකතු කරලා. ඉතින් ඔය දෙවනි දවසේ තමයි මාළු මිරිස් ව්‍යංජනය හදන දවස් ඉඳලා අන්න එතන ඉඳන් දෙවනි දවසේ තියෙන්නේ. ඉතින් ඔන්න මම මේ දැන් යන්නේ අම්මලගේ පැත්තට. ඉතින් බලන්න මෙන්න මේ වෙලාවේ හස්බන්ඩ් අම්මයි දෙන්න එකතු වෙලා රස මස් ව්‍යංජනයක් හදනවා. ඉතින් මේ මම නම් මස් කන්නේ නැහැ. ඉතින් ඒකේ පාට සුවඳින් හිතා ගන්න පුළුවන් ගොඩාක්ම රස ඇති කියලා. ඉතින් අපි ගම්වලායනේ. ඉතින් ඔන්න ගමේ දානයක් තිබිලා අපිට මේ විදියට බත් එකක් හම්බුණා. ඉතින් මාරම සුවඳයි. දානේ බත් එකක් කියන්නේ ගොඩක්ම ඒක ආසයි. ඒ සුවඳටත් අපිට කන්න හිතෙනවානේ. ඉතින් අපි ඔක්කොම එකතු වෙලා අම්මලගේ කිචන් එකේම තියාගෙන තමයි බත් කෑවේ. ඉතින් අපි එකට ඉතින් ඔන්න ආයෙ ඊට පස්සේ රැස්ස පටන් ගත්තා. ඉතින් ওই විදිහට තමයි මෙන්න මේ විදිහට මම පොඩි බ්ලොග් එකක් ඔයාලත් එක්ක අරගෙන ආවේ. මේ දවස්වල මසන් හැදලා තියෙනවා ගොඩක්. ඉතින් ඔයාලත් එක්කම තමයි මේකත් මං හිටෙව්වේ. ඉතින් ඔන්න අද හාහා පුරා කියලා අපි මසන් කෑවා. මේ අද තමයි මුලින්ම මසන් කැඩුවේ. ඉතින් ගෙඩි 3ක් වගේ තමයි හොඳටම මේ තිබ්බේ. මේකේ ගෙඩි පැලිලා තිබ්බා. එතකොට මට හිතුණා හොඳට මේ පැහිලා ඇති කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද දවසේ. ඉතින් මේ දවස්වල කුඹුරත් එක්ක එතකොට මේ වගේ ලස්සන මල් එක්ක තමයි මගේ ජීවිතේ ගෙවෙන්නේ. ඉතින් ඈත කුඹුරය දිහා බලන් ඉන්න එක ආයෙ හවසට පුරුදු වෙච්ච දෙයක්. ඉතින් ඔය විදිහට තමයි මේ දවස්වල අටපෙට්ටිය මල් වල ලස්සනත් එක්ක ජීවිතය ගලාගෙන යන්නේ. මොන දේ වුණත් හවසට මොන වැඩේ තිබුණත් බුදුරජාණන් වහන්සේට මේ විදියට ලස්සනටම පිළිවෙලටම මට පුළුවන් විදියට මම හදාගත්ත මල් වලින් මේ විදියට මල් වට්ටිය හදන එක හිතට මාරම සතුටුයි. ඒක මොන වුණත් මම අනිවාර්යෙන්ම හවස කරන දෙයක්. ඔන්න විදියට තමයි ඉතින් දවස් දෙකක මගේ vlog එකක් මම මේ විදියට ගෙනාවේ. දවස් දෙකක වීඩියෝ ක්ලිප් ටිකක් එකතු කරලා. ඉතින් එහෙනම් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. ආයමත් ලස්සන vlog එකක් අරගෙන එනකන් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. බුදු සරණයි.